Hello guys. Welcome guys. ඉතින් ඔන්න අපි දෙන්න මේ අද මේ බඩුවගයක් ගන්න ආවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් එදිනෙදා දිනෙකට සතියකට හරියන්න අපි ගාව තියෙනවා අද යෙන් 10000. කොලයක් තියෙනවා. බලමු සතියකට යෙන් 10000කට කොච්චර බඩු කන්න පුළුවන්ද? දැන් වෙනස් වෙලා තියෙන බඩු මිලත් එක්ක. එනේ වීඩියෝ එකට subscribe. ගොඩක් කන කලිය දිහා වැඩි පටන් ගන්න යනවා 322 කාගේ 322 ඉතින් දෙයයි හක්කයි කැරට් අලියට දෙනවා ඉතින් ඒක ඇත්ත එකයි ළඟම යනවා මේ න්යාලකට මේ සැලඩ් කන්නේ නේද? හදලා කී. අරගෙන ගත්තා සෝස් එක දාගත්තා. කියනවා. ඒකේ ඩීප් ජාදින් දෙන්නේ. සැලඩ් ඉතින් සැලඩ් කන්න පුළුවන්. ඉතින් මේ චිරු තොරේ දොර. නිකුත් විස්ස. සෝස්. ඒකේ ඩීප් ජා. ඩිප්ස්. වතුලුන මේක සැරයි ඉතින් 214යි හරි ඕනිය මේ දින්නේ සුදු පාට ලුණ ගන්න ඒක නේ වතුල වගේ වතුලුන පාවිච්චි කරාම ඉතින් පොඩ්ඩක් සංගතිය තියෙනවා අපේ මොනවාට ගණන් කේද ඊම අමාරුයි ඉතින් කීරි ගන්න 52යි ගන්නද 52 කියන්නේ මොකද 52 ග්‍රෑම් 152 ඉසි 380 එකයි ඒ කරලත් ගොඩක් හිස් නේද අද හිස් මඩුනේ නෑ හිස් කරලා දුන්න 130යි 150යි මේ මොනවා මුලින් හිතන්නේ නිවිති වගේ දෙයක් කියලා මම මේ ඊට පස්සේ මේ පරිප්පුවෙන් හදනකොට පරිප්පුවෙන් දාලා කාලවල අවුලක් නැහැ මේක ඉතින් මේ මම කපිට් එක ගැන වැඩි දන්නේ නැති නිසා මම අද විවිධ සහය අද න්යාගේ තොක් කරන්නේ කොයි මේ සෙක්ෂන් එක මෙයාගේ හතු එකේ ජාති හතු Kasi hari aku ingin kau cakap macam tu ni kata. Jadi tu ni kasi hai. Langkai. Macam. Tahan sudah. Ni guru ni. Guru nak gana. Guru saya nak kembali. Kan gana malah kan isi dah cakap. Ini බවුලෝ කන්න මොනවද? කේල්ම. කේල්ම. 106යි. මේකක් ගන්න. 106යි නේ. 106යි. ඔව්. ගොටිකොල්ල වගේ කියන මේවට මන් දන්නේ. මේක වෙන්නේ. සුදුකුඩු සම්බෝලයක් හදනවා වගේ හදන්න පුළුවන් ලු හලව. නිකන් අරන් බලමුද? එක්ස්පෙරිමන්ට් මමනේ ගිනි පිග්. සුදුකුඩු සම්බෝලයක් හදන්න පොල් නෑ නේද? අපිට පොල් ප්‍රශ්නයක් ඇවිල්ලා පොල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ගන්න කඩේ පොල් නෑ. මාස ගානක ඉඳන් සම්බෝලයක් හදාගෙන කම් පොල් නෑ. සමපෝෂ පැකට් එක වේලෙනවා ගෙදර පොල් නැතුව. බැරිව තැන සීනි දාලා කනවා. මොනක තමයි දුකටපත් වෙලා ඉන්නේ. පොල් නෑ. මේ උණ අලයන් නේද? ඔව් මේ කියන්නේ උණ ගහක අල. මේක මෙයාලා කන මේ උයලා. මේ තියෙන්නේ.
ඕ කපල මේ උණ අලයක් බලන්න ඉතින් ආලු උණ ගහකටවත් ඉන්න දෙන්නේ නැහැ. අපේ උණ ගස් හද උණ ගස් වලට ෂොට් එක හපෙනවා වෙසක් කාලෙට. සරුංගල් කායට අසරුංග කාරේ. පස්සේ අපි යනවා අවුරුදු තියෙනවා. ඔව් මේවත් දෙලෝ. මේ අර කිම්චි ජාතිය නම් මොනම් දැන් කන කට්ටිය නෑ ඉන්න ලංකාවේ කට්ටිය මට ඔච්චරමයි. මට සෙට් වෙන්නේ නැහැ කිම්චි. අච්චාරුවා මේ කොරියන් කෑමක් මේ ජපනිස් කෑමක් නෙවෙයි. මේ ජපානේ ගොඩක් මාකට් වුණාට මේ කිම්චි හැදෙන්නේ කොරියා. මේ ඔව් පටන් ගන්න මෙහෙ වෙන්නේ නැති පස්සේ මේ ඒ කියන්නේ කිම්චි කියන ඒ අච්චාරු කියන එක වෙනුවට මෙහි අය පාවිච්චි වෙන්නේ ගොඩ ඉඟුරු වගේ දේවල්. නේ වසාබි. දැන් මේ වසාබි මොකක්ද මේ ඉඟුරු එක එක ෆ්ලේවර්ස් වලින්. මේක සුදුලුම මොනවද? සුදුලුම. ඉතින් මොකද එහෙම රසයක් දාපුවද කියන්නේ. ඒගොල්ලන්ගේ මේ බට් වම් බට්ටා. ආපොයි දෙන්නේ වම් බට්ටට කරලා දෙන්නේ. තාම ඉන්නේ අපේ ලෝලු සෙක්ෂන් එකේ. ලංකාවේ කෑම බතල පුච්චලා සුවඳයි. මේ බතල වලට ලොකු තැනක් තියෙනවා. ලොකු තැනක කොච්චරද ලොකුද? ඒ 158යි. ලොකු තැන මේ වගේ ලොකු ඉඩක්. වට්ටක්ක. මේවටද වට්ටක්ක නෙවෙයි වට්ටක්ක කෑලි. ලංකාවට එන්න වට්ටක්ක අපේ. වට්ටක්ක. බණ්ඩක්කා. ගෙදර අක්කා වට්ටක්ක කෑයි තිබ්බා. ගෙදර මේ තක්කගේ තමයි. ලොකු බණ්ඩක්කා. බණ්ඩක්කා මේ ආරම් 10 රුපියල් මේ තියෙන්නේ. ගන්නවා. 150යි. කැරෝ තිබ්බා. ඒ කියන්නේ මෙයාලා අතන්ට යන්නද? මං කියනවා අද මෙයාගේ වීඩියෝ එක මගේ එයා කියන තැන් වලට මම කැමරා අවුස්සලා දෙනවා. මේ සුපර් මාකට් වල තියෙනවා මේ ඒ කියන්නේ කල්ලිකුත් වෙන ලංගච්ච කෑම. එයාලා මෙහෙම වෙන තැනක තියලා තියෙනවා. ඒ ටික බලලා ඒ කියන්නේ අපි පාවිච්චි කරන්නේ ඉක්මනට අපි පාවිච්චි කරනවා. ඒක අපිට ඉක්මනට මේ මෙයා ඔය දන්නවා මෙයාලා කල්ලිකුත් වෙන්න කාලෙකට කලින් තමයි කල්ලිකුත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේක පාවිච්චි කරපෙන්නේ ගෙදර ගෙනියන්න. මේවා මේකට කට් කරලා ටික කාලයක් වෙනවා. ඒක මේක අඩුවට මෙයාලා දෙනවා. මේක 74. එක්ස්පයරි ඩේට් එක? එක්ස්පයරි ඩේට් මේක ගහලා නැහැ මම තනියෙන්. මේ කැරට් එක අද මේ 108යි. බත් ගන්න මමනේ කන්නේ. මොකක් හරි වුණොත් මං තමයි යන්නේ. බඩ යන ඒවයි කොහොමද මගෙන් තමයි එක්ස්පෙරිමන්ට්. මෙතන බිත්තර දින්නේ ගයිස්. එක බිත්තර දිනවා. මේකත් ඔයගොල්ලෝ දන්නවා ඇති. තු බිත්තරනේ. 139. වටු බිත්තර. රතු බිත්තර. රතු බිත්තර ටිකක් ගන්නවා. මේකේ ලුණු ගෙඩි වෙනම ගන්නක් තියෙනවා. ඔරිනේ කොල්ලෙක් දැකියක් 106යි. ලියෝටි. ලුණු ගෙඩියක් 106යි. ඉන්නගෙනට එහෙම ගන්න පුළුවන්. ඇයට අල ගෙඩියක් එක ලුණු ගෙඩියක් කන්න දෙන්න. මේ දැන් මේ මෙතන ගෙඩි තුනක් තියෙන 322ක්. මෙතන ගෙඩි පහක් තියෙනවා 411යි. මේකද
එන්න කොහොම ගන්නේද ලාභ කියලා බැලුවේ ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. සතියකට තමයි බඩු ගන්නේ. මේක ගම් 300 දෙක. එහෙනම් ගත්තා. ලුණු. අනේ යෝනේ බණ්ඩක්ක වට්ටක්ක ගත්තේ නැද්ද? නෑ වට්ටක්ක කරේ නෑ. වට්ටක්ක නැති කෑම වේද කැඩෙක් තියනවා වට්ටක්ක නැතුව. ඇයි මට එහෙම කරන්නේ ඔයා? කන්නේ වට්ටක්ක විතරයි මම ඔතනින් ඒක ගන්නෙත් නෑ. ලොකු එකක්. සතිය වට්ටක්ක. තිබ්බද කියලා මට මතක නැහැ ඒක. දැක්ක නේද ගයිස්? මම මොනාරි ගන්න ගියාම තමයි ඔක්කොම ගෙදර තියනවායි අර එයාට ඕනේ ඔක්කොම ගෙදර නෑ. කොහොමද මූණ? කොහොමද මූණ? අරාගි. කොහොම බලන්න. 288යි. මේක තමයි ලොකුම වට්ටක්ක. මේක ඇති අපි දෙන්නට එක දවසක. මේක දානවා කාට් එක. මෙහෙම මේකට පැන්නම් මොකද වෙන්නේ? මොකද? මේකට මෙහෙම පැන්නොත් මේ වරනොත් ඕ කීයද බිත්තර 290යි ටැක්ස් එකත් එක්ක 290කට එක විතරක් 29යි. 29යි අපි ගන්නවා බිත්තර. මම බට්ටක් ගත්තා. මේ මිනි මේකත් රසයි කියලා මෙයාලා මේක මේ මයික්‍රෝවේව් දාලා ගන්නවා. මේ ඉතින් අර පිපිඤ්ඤා ලොකු පිපිඤ්ඤාල නැහැ. මේ වගේ මම මේවට කියන්නේ කිවිද? නෑ කිවිද. කිවි බතරනේ. කිවි. කිවි. පිපිඤ්ඤා වෙනකොට පාවිච්චි කරලා පිපිඤ්ඤා හම්බෝලක් හදා. ඇත්ත අතර ඉපොන් ඇත්ත අතරයි එකක් ගත්තා. මේ guys 180 කාලය 63යි. මෙයාලා මෙහෙකුත් කරනවා. ඒ කියන්නේ මේ සීසන් වලදී හිතනකො දැන් මේ කැරට් සීසන් එක කියලා. එතකොට මේ බෑග් එකක් තියෙනවා. කැරට් ටික තියෙනවා. ඒ බෑග් එක පිරෙන්න දාන්න පුළුවන් කැරට් ප්‍රමාණය අපි දුමු 322. ඕන තරම් දාගන්න. සමහර ඒකේ කැරට් අලයක් දාගෙන ගියත් 322. අල 10ක් 12ක් දාගෙන ගියත් 322. මේ වැඩක් වුණා දවසක් ඉතින් මම පුළුවන් තරම් දැන් නෑ මම ඔහේ දාගෙන ගියා. මගේ යහපැත්තේ හිටියේ මේ ඒ චෙනරටක් ගෑන ළමයි. ඒ ළමයා ඊට මෙහෙට තද දැම්මා. ඒකට කිලෝයක් විතර තියෙනවා කියන්නේ. නත්තෝ වලට ගයිස් ඊයා රස නෑ අනම්මනම් කියලා කියන්න එපා. නත්තෝ ඇඟට හොඳයි, බඩ වැල් වලට හොඳයි, ඒ බැක්ටීරියා එක ගණන් අඩුයි, පර්ස් එකටත් හොඳයි. මේක ඇතුලේ තියෙනවා අබ ක්‍රීම් මේකුයි පොඩි නිකන් සෝයා සෝස් වගේ එකකුයි ඒකත් එක කලවම් කරලා ගෑවහම උදේට ඉස්කෝලේ යනවා. නත්තෝ කියන්නේ සමුරායිලා කෑම. සමුරායිලා යුද්ධයට යන කලින් මේගොල්ලෝ උදේට කන්නේ නත්තෝ. එහෙමයි නත්තෝ කන්නේ මේ කියන්නේ. නත්තෝ කියන එක ජනතාව අතරට එන්නේ එහෙම. කොහමරි උදේ ගෑනකට මෙහෙ පොඩි ළමයි උදේට කන්නේ නත්තෝ. ඉන්ස්ටන්ට් රා. දෙයක් නෑ. ගත්තා උණු ටිකක් දැම්මා ආයෙත් වහලා තිබ්බා. විනාඩි 3 කෑව. මම හිටියේ මේ පාස්තා මැකරෝනි පැත්තේ. ඒච්චර ගණන් නැහැ මේවා. තනියෙන් නම් ඉන්නේ ඔයාලා මේ බලන්න ඔයාලා පැත්තක් ගත්තා අදාගත්තා. විනාඩි 4යි. මෙතන මේ ජූස් තියෙන guys. දැන් මේක මේ පැත්තට පස්සේ මෙතන ගහලම තියෙනවා මේ 100%ක්ම මේකේ නිදි තියෙනවා. ජූස් කියන්නේ කෝඩියල් නේ. කෝඩියල් වල. එන්නන් නොන්නේ මේක වරන් 600 ගානයි 100%ක් දෙලු. ඇඟටත් හොඳයි, ලේවල්ටත් හොඳයි. දෙලු. මේ අතර කියනවා තව භාණ්ඩයක්. 100%ක්
තක්කාලි වලින් හදපු ජූස් එකක්. මේක නම් වතුර මික්ස් කරන්නේ නැහැ. මේක මෙහෙම බොන්න තියෙන්නේ. කෝප් එකට දාලා මේක ගොඩක් මේ සිගරට් බොන කට්ටිය ඩේලි යූස් කරන බීම. එයාලගේ ලංග්ස් පිරිසිදු වෙන්න වෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ තක්කාලි ජූස් එක ඒගොල්ලෝ ඩේලි ගොඩක් මෙහි කට්ටිය ජපාන් කට්ටිය බොනවා. මම සිගරට් බොන්නේ නැහැ නේ. ඒ නිසා මම ගන්නවා ඉදි ජූස් එක. මේ අපි දන්න දේවල් ගයිස්. මේ ග්‍රෑම් 222යි කඩල. මේ නිකන් කවුපි වගේ. හැබැයි කවුපි නෙමෙයි මේ. කවුපි නෙමෙයි. කිඩ්නි බීන්ස් වගේද මම. සර ලොකු නේද? ගයිස් අන්න කෙන වයිජ් කරනවා සෙක්ස්. මේ ජපනීස් ස්ටයිල්. මේ චදාලා තියෙනවා. යාර ගොඩක් මචා ඉස්සනවා. ජපනීස් ස්ටයිල්. අපේ නිකන් මේ අර කජු කෑලි වගේ තමයි. නේ මේ මොනවද අපි බතල තියෙන නේද? ලංකාවේ ඔය බැදලා ඔය. මේ කජු ඕක ලංකාවේ තියෙන. මේක අපි ලංකාවේ 170 පාන් ඉස්කෝලේ තියෙනවා ගයිස්. පාන් ඉස්කෝතු පේන්ට් එකක් ගහනවා සම්මත ගිහින්. sugar rusk. ඉතින් මේ ටික අපි අර සතියේ බජට් එකට එන නිසා මේ පැත්ත අපි පොඩ්ඩක් ස්කිප් කරනවා. මේ මස් ජාති කොටස් තියෙනවා ඉතින් beef, pork, chicken. pork වලට ගිහින් ඉතින් chicken අපේ චිකන් කේරියන්ස්. චිකන් කේරියන්ස්. chicken මේ beef. chicken අපි ළඟ මේ chicken කඩේට ගිහිල්ලා මේ අරගෙන එන කුකුලා වගේ නේ මේ යාලා වෙනින් කරලා තියෙන්නේ. breast එක වෙනම, කකුල් වෙනම, හාම වෙනම, මේ විතර තියෙන පීගු ජාති යනවා නම් ඒවා වෙනම. ඉරසින් සාදරෙන් පිළිගන්නවා කියලා කියනවා. මේ පිල් එක 387යි. අපි අවුරුදු දෙකමාරක් ඉඳන් ඉරස්සේ මාසේ ගිහුවානේ. ඊට අන්තිම මුල් කාලේ ඉරස්සේ මාසේ අග කාලේ මාසේ මේක මේ අපි දෙන්න කනවා ගොඩක්. මන්ට අපේ ඉවරත් වෙනවා මේක රහනිස. deep roasted sesame dressing. ඇඟටත් හොඳයි. පළ 845ක්. සතිය බජට් එකට දාගන්න වෙනවා. ඒ කිරිය අපිට ඕන කරන කුළුබඩු ගොඩක් අඩුයි. ඒ වුණාට මේ ගම්බිරිස් වගේ දේවල් නම් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. black pepper. මේක තව ටිප් එකක් දෙන්නම් guys. දැන් මෙතන මේ බලන්න 200 ගාණක්. හැබැයි මේක මෙහෙමම සමහර දයිසෝ වල තියෙනවා 100ට. ඔයාලගේ පැත්තේ දයිස් එකක් 108යි 106යි. ඔයාලගේ පැත්තේ දයිස් එකක් තියෙනවා නම් කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් දයිස් එකට ගිහිල්ලා බලන්න මේ ටික කොහොමම 108ට විතර ගත හැකියි. ගන්න. අපි ගාව ඉතින් දයිස් එකක් නැහැ ළඟ පාත 106යි. ගන්න. සබා මේක මේ ලංකාවේ සමන් එක වගේ නෑ. ඒ වුණාට මේ බලන්න මැකරල සමන් එක මේ වගේ නේ උස. මේකේ ඒ වගේ නැහැ. අපේ පේ සියඹලා හොරකම මෙහි හම්බ වෙන්නේ නැහැ හොඳේ. දෙක්කොත් එහෙම සියඹලා ටිකක් පැනලා ගන්න. itu terang dia nih boleh ke ये माइनस gas kan isi ये profilan boleh sekarang ये makanya terus nanti ini bagi putaran ini wasi tadi bagi yang ada banyak kalau nah ini tapi baru dikit bagan lah api kian nama tuh nabi angin dia pun datang Sati kita tahu ni kan nilai mereka ini. Ini api juga nih
vlog එක ඉවර කරනවා. අපි දෙන්නගේ subscribe කරන්න, share කරන්න, support එකක් දෙන්න. වීඩියෝ එක බලන්න. තව තව වීඩියෝස් අපි දානවා. දාන වීඩියෝස් බලන්න. පල්ලෙහාන් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා. ඔයාලා කමෙන්ට්ස් වලට අපි රිප්ලයි කරනවා. තව ඔයාලා බලන්න ආස දේවල් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකේ විදිහට දාලා තියන්න. අපි පුළුවන් වෙලාවක ඒ දේවලුත් ඔයාලට අරගෙන එන්න. එහෙනම් අදට අපි සමු ගන්නවා. කොහෙන් 3000 ගණන් ඉතුරුයි. 3000 ගණන් මට. මොකද කරන්නේ? 3000 ගණන් මට. වීලෝ subscribe. bye.